ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ දෙවන ශ්‍රේණියේ පුංචි දූල පුතාලගේ මව්බස පාඩමකුත් එක්ක ඔන්න ඉතින් අද දවසෙත් අපි සම්බන්ධ වෙනවා චූටි බබා පත්තරේ සමගින්. දුවේ පුතේ මේ වෙනතෙක් ඔබ YouTube නාලිකාව ඉමාෂි එඩියුකේෂන් YouTube නාලිකාව subscribe කළ නැත්නම් ඉතින් දැන් පුළුවන් පුතාලට subscribe කරලා මේ ලස්සන පාඩම් නිතර දෙවේල එක දිගට බලන්න. එහෙමනම් අපි බලමු අද දවසේ මගේ පුංචි දූල පුතාලා මගෙත් එක්ක මොනවද ඉගෙන ගන්න යන්නේ මේ පාඩමෙන් කියලා. ඉතින් මම කිව්වනේ අපි මව්බස එහෙම නැත්නම් සිංහල පාඩමක් තමයි ඔන්න ඉගෙන ගන්න යන්නේ. මොකක්ද බලමු මේ පාඩමේ නම. බලන්න දුවේ පුතේ කියවීම හා ලිවීම. දැන් ඉතින් මගේ දූල පුතාලා ගොඩක් අකුරු දන්නවා. පළමුවන ශ්‍රේණියේදී අපි ගොඩක් අකුරු ඉගෙන ගත්තා. අපි වචන කියෙව්වා. ඒ වචන එකතු කරලා පුංචි පුංචි වාක්‍ය කොටස් කියෙව්වා. පුංචි ලස්සන කතන්දර කියෙව්වා. ඉතින් අද දවසෙත් අපි තව දුරටත් ඉගෙන ගනිමු දුවේ පුතේ. අපේ චූටි බබා පත්තරෙත් එක්ක කොහොමද නිවැරදිව කියවීම සහ ලිවීම කරන්නේ කියලා. මෙන්න බලන්න අපිට අභ්‍යාස කීපයක් තියෙනවා. අපි බලමු මේ අභ්‍යාස කොහොමද අපි කරන්නේ කියලා. මෙන්න බලන්න. ගැළපෙන අකුර තෝරාගෙන රූපවල නම් සම්පූර්ණ කරමු. වචන කියවමු. මේ බලන්න. ඔන්න අපි ගැළපෙන අකුර තෝරගන්නත් ඕනේ. තෝරගෙන රූපවල නම් සම්පූර්ණයෙන් ලියන්නත් ඕනේ. වචනය මොකක්ද කියලා අපි ලියන්න ඕනේ. ඊට පස්සේ ඒ ලියපු වචන අපි නිවැරදිව කියවන්නත් ඕනේ. බලමු මොනවද මේ රූප සහ ඔන්න අපිට ලියන්න තියෙන නම. දැන් තියෙනවා ඔන්න දුවේ පුතේ කා කියලා අකුරු දෙකක්. දැන් බලමු මොකක්ද අපට ලැබෙන රූපය. මේ බලන්නකෝ. මොකක්ද රූපය? මේ බලන්න ඔන්න අපට මේ රූපයේ නම හිස්තැනක් එක්ක තමයි දීලා තියෙන්නේ. මේ ඔන්න බලන්න හිස්තැනක් ට කියලා තියෙනවා. දැන් අපි දන්නවා දුවේ පුතේ මෙන්න මේ අකුරු දෙකෙන් මොන අකුර යෙදුනහමද මේ පින්තූරේ නිවැරදි වචනය ඔන්න වචනයෙන් කියවෙන්නේ කියලා. මොකක්ද එහෙනම් මේ වචනය? අපි යොදනවා නිවැරදි අකුර. මෙන්න බලන්න අකුර යොදලා අපි හිස්තැන සම්පූර්ණ කරනවා දුවේ පුතේ. ඔන්න වචනය කට කියලා කියෙව්වා. ඔන්න පුතේ අපි බලමු තවත් පින්තූරයක් තියෙනවද කියලා. මෙන්න තියෙනවා ඔන්න ලස්සන පින්තූරයක්. බලමු මේ පින්තූරය මොකක්ද? ඔන්න අපිට හිස්තැනක් සමග තියෙනවා ය කියලා. දැන් අපි මේ හිස්තැනට යොදනවා නිවැරදි අකුර. බලන්න නිවැරදි අකුර යෙදුනහම ඔන්න මේ බලන්න කාමරය කියලා අපිට ලියන්න පුළුවන්. ලිව්වා කාමරය කියලා. දැන් අපි කියවනවා කාමරය. ඔන්න තවත් එකක්. මේ බලන්න. නැවතත් කා අකුරු දෙක ඔන්න අපිට දීලා තියෙනවා. බලමුකෝ ලස්සන පින්තූරයක් තියෙනවා. මේ බලන්නකෝ. ඔන්න ලස්සන පින්තූරයක කොටසක් තමයි තියෙන්නේ. ඉතින් මොකක්ද මේ? අපි බලමු. ඔන්න හිස්තැනක් තියෙනවා. ර අකුර තියෙනවා. දැන් ඉතින් අපි මේ ගැළපෙන අකුර යොදලා බලමු. මොකක්ද නිවැරදි වචනයක් ලැබෙන්නේ? කොහොමද නිවැරදි වචනයක් අපට ලැබෙන්නේ කියලා මේ බලන්න. ඔන්න අපි කර කියලා වචනය සම්පූර්ණ කළා. කර අපි කියවන්නත් දැන් දන්නවා. ඊගාවට තවත් රූපයක් බලමු අපි. මේ කවුද? කා කියනවා මෙයා. කවුද එහෙනම්? බලමු අපි. ඇත්තට මෙයාද? ඔන්න හිස්තැනක් තියෙනවා. කා කියලා ලියලා තියෙනවා. එහෙනම් අපි දැන් මෙන්න මේ කා අකුර මෙතනට අරගෙන එනවා පුතේ.
දැන් බලන්න. ඔන්න කා කියලා අපි අකුර දාලා නිවැරදිව වචනය කියෙව්වා. තවත් එකක්. බලමු ඊළඟට මොකක්ද එන්නේ. බා ඊළඟට බෝ. ඔන්න අකුරු දෙකක් තියෙනවා. දැන් බලමුකෝ අපිට ඉස්සෙල්ලාම මේ අකුරු දෙකෙන් මොකක්ද දාලා අපි මොන වචනයක්ද ලියන්න යන්නේ කියලා. මෙන්න බලන්න. මේ අපේ දූලා හරි ආසයි මෙයාට. ඔන්න බලමුකෝ. එහෙනම් මේ හිස් තැනත් අරගෙන බලනවා. ඔන්න තියෙනවා පළවෙනි තැන තියෙන්නේ හිස් තැනක් නිඋක්කා කියලා දීලා තියෙනවා. එහෙනම් දැන් අපි මේ බා අකුරගෙනත් මෙතෙන්ට දැම්මොත් මොකක්ද කියවෙන්නේ? ඒකනම් හරි වචනයක් නෙවෙයි. එහෙනම් අපි දැනගන්න ඕනි පුතේ. ගැළපෙන අකුර යොදන්න. දැන් මොකක්ද එහෙනම් බෝ අකුර දැම්මොත්? මේ බලන්න. බෝනික්කා කියලා අපි ලස්සන වචනයක් ලිව්වා. තවත් එකක් බලමු. මේ මොකක්ද? අපි උදේට පාසල් එනවා. අපි විවිධ ගමන් බිමන් යනවා. මෙන්න මේ වාහනේ නැගලා මොකක්ද එහෙනම් මේ වාහනයට අපි කියන්නේ? මේ බලන්න. ඔන්න දුවේ පුතේ හිස් තැනක් ය කියලා තමයි ලියලා තියෙන්නේ. එහෙනම් දැන් අපි දන්නවා මේ අකුරු දෙකෙන් ගැළපෙන අකුර යොදලා නිවැරදිව මේ හිස් තැන සම්පූර්ණ කරන්න. එතකොට මොකක්ද? ඔන්න ගැළපෙන අකුර යෙදුවහම වචනය මොකක්ද? මේ බලන්න පින්තූරේ තියෙන්නේ බසය. ඔන්න අපි කියෙව්වා. දැන් දූල පුතාලා හොඳින් මතක තියාගන්න ඕනේ දුවේ පුතේ. මේ විදිහට අකුරු දෙකක් දීලා තිබුණොත්, ලස්සන රූප දෙකක් දෙපස තිබුණොත්, අපි ගැළපෙන අකුර ගැළපෙන රූපයට යොදලා නිවැරදි වචනය ලියන්න සහ නිවැරදිව කියවන්න. ඔන්න අපි තවත් අවස්ථාවකට යමු. ඔන්න ආයෙමත් තියෙනවා බා සහ බෝ අකුරු දෙක තමයි තියෙන්නේ. දැන් බලමු මොකක්ද අපිට ලැබෙන පින්තූරය. මේ කවුද? මෙයාට අපි හරි ආදරෙයි. බලමු. ඔන්න දැන් හිස් තැන තියෙනවා ලා. පළවෙනියට තියෙන්නේ හිස් තැනක්. එහෙනම් අපි මොකක්ද පුතේ මේ අකුරු දෙකෙන් මේ හිස් තැන සම්පූර්ණ කරන්න යොදන්නේ? අපි බෝ අකුර යෙදුවොත් එහෙම මෙයාගේ නම නම් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි යොදන්න ඕනේ බා අකුර. බලන්න පුතේ බා අකුර යෙදුවහම මේ කවුද ඉන්නේ? බල්ලා. ඔන්න අපි කියවනවා බල්ලා. බලන්නකෝ. තවත් අවස්ථාවකට යමු අපි බලන්න. පුතාලා ඉස්කෝලේ අරගෙන යනවා. නේද? වතුර බොන්න ඕනේ. අපට හරියට තිබහ හැදෙනවා. ඉතින් අපි මෙන්න මේක අරගෙන යනවා ඉස්කෝලේ. මොකක්ද පුතේ මේ? ඔන්න බලන්න. අපි පින්තූරය නම් දන්නවා. කොහොමද අපි නිවැරදිව මේ පින්තූරයේ තියෙන වචනය, මේ පින්තූරයට අදාළ වචනය කියවන්නේ සහ ලියන්නේ? මේ බලන්න. දැන් අපි සියලු පිල්ලම් ඉගෙනගෙන තියෙන නිසා අපිට පුළුවන් මේ වචනේ ඔන්න ලස්සනට ලියන්න සහ කියවන්න. මේ බලන්න. හිස් තැනක් තලය. එහෙනම් ගැලපෙන අඩු අකුර මොකක්ද? මේ බලන්න. බෝතලය. බලමු අපි කියවලා. බල්ලා බෝතලය. ඔන්න අපි ලස්සනට කියෙව්වා. මෙන්න බලමු එහෙනම් තවත් අවස්ථාවක් අපි. ඔන්න තියෙනවා. ඒ ගමන තියෙන්නේ එකම අකුර නෙවෙයි පුතේ. බලන්න හොඳින්. අකුරු දෙකක් තියෙන්නේ. මේ බලන්න. පෙ සහ ගේ කියන අකුරු දෙක. දැන් අපි බලන්න ඕනේ මේ අකුරු දෙකෙන් ගැලපෙන අකුර ගැලපෙන රූපයට යොදන්නේ කොහොමද කියලා. බලමු ඉස්සෙල්ලාම මොකක්ද?
මේ තමයි ඉතින් අපි ඉන්න තැන. අපි ජීවත් වෙන්නේ මෙන්න මෙතන. ඔව්. බලන්න පුතේ එහෙනම් අපට වචනය දීලා තියෙනවා හිස් තැනක් සමග ගැළපෙන අකුර යොදලා මේ පින්තූරයෙන් කියවෙන නම මොකක්ද කියලා අපි නිවැරදිව ලියන්න සහ කියවන්න ඕනේ. බලන්න එහෙනම් පෙ සහ ගේ අකුරු දෙකෙන් අපි යොදන්න ඕනේ එහෙනම් මොකක්ද අකුර? ඔව් දැන් අපි දන්නවා. අපි යොදනවා මේ බලන්න ගේ අකුර. එතකොට ගෙදර කියලා ශබ්ද කරනවා. අපි නිවැරදිවම වචනය ලියා ගත්තා. දැන් බලමු. ඔන්න අපි එක එක බඩු දාගෙන යනවා මේකේ ඇතුලේ. නේද? පරිස්සමට ආරක්ෂාවට අපි මේක ඇතුලේ විවිධ දේවල් දාලා තියෙනවා. ඉතින් මේ කියන්නේ මොකක්ද? මේ පින්තූරෙන් අපට පේන්නේ මොකක්ද? මේ බලන්න පුතේ. ඔන්න හිස් තැනක් එක්ක තියෙනවා මේ හිස් තැනක් ටිය. එහෙනම් මොකක්ද ගැලපෙන අකුර? මේ බලන්නකෝ. පෙට්ටිය. ඔන්න බලන්න. මේ විදිහට පුතේ අපි අකුරු දෙකක් තිබුණාම ගැලපෙන නිවැරදි අකුර යොදලා ඔන්න රූපය බලලා මේ කියවෙන්නේ මොකක්ද කියලා අපි පින්තූර කියවන්න දන්නවනේ. ඉතින් මේ පින්තූරය කියවලා අපි බලනවා මොකක්ද එහෙනම් ගැලපෙන අකුර මේ වචනය ලියන්න කියලා. මේ විදිහට අපිට පුළුවන් විවිධ හිස්තැන් පුරවන්න පුළුවන්. දැන් පුතාලගේ ওই චූටි බබා පත්තරේ තියෙන අභ්‍යාස කරන්නත් පුළුවන් මේ විදිහට. මේ බලන්න. ඔන්න තවත් එකක් තියෙනවා. පෙ සහ ගේ අකුරු දෙකමයි තියෙන්නේ. බලමු. දැන් මොකද වෙන්නේ? මේ මොකක්ද? අපි මේකෙන් විවිධ දේවල් වත් කරනවා, පෙරනවා නේද? අපි බලමු එහෙනම් මේ මොකක්ද? මේ තියෙන්නේ මොකක්ද පුතේ? මේ බලන්න හිස් තැනක් රණය. එහෙනම් ගැලපෙන අකුර මොකක්ද? මේ අකුරු දෙකෙන් ගැලපෙන අකුර තමයි මේ තියෙන්නේ. ඔන්න අපි ලියනවා පෙරණය. පෙරණය මේ තියෙන්නේ පෙරණයක්. අපි පෙරණය කියලා ලිව්වා. බලමු ඊළඟට එන ඊගාවට එන අපි බලමු දුවේ පුතේ ඊගාවට තියෙන පින්තූරය මොකක්ද කියලා. මේ බලන්න. මේ කවුද? මෙයාගෙන් නම් අපට හරිම කරදරයි. ඉතින් ඒ වුණාට මෙයා හැම වෙලේම අපිට ඇවිත් කරදර කරනවා වුණාට ඉතින් අපේ ගෙවල් දොරවල් පිරිසිදුවට තියෙනවා නම් මෙයාගෙන් අපිට වැඩි කරදරයක් වෙන්නේ නැහැ. මේගොල්ලන්ගෙන් හරියට ලෙඩ රෝග බෝ වෙනවා අපිට. ඉතින් අපි මෙයාට කියනවා ලස්සන නමක්. බලන්න නම මොකක්ද? හිස් තැනක් මැස්සා. අපි සාමාන්‍යයෙන් නම් මෙයාට මැස්සා කියලා කියනවා. හැබැයි පුතේ මෙයාට කියන නිවැරදි නම තමයි මේ තියෙන්නේ. බලන්න ගැලපෙන අකුර නිවැරදිව ඉදුවහම මේ බලන්න ගෙමැස්සා කියලා කියනවා. මෙයාට කියන්නේ අපි ගෙමැස්සා කියලා. ඉතින් ඔය විදිහට දූල පුතාලට පුළුවන් පින්තූර තියෙනකොට මේ පින්තූරයට ගැලපෙන නිවැරදි අකුර යොදලා වචනය ලියන්න සහ ඒ ලියපු වචන ඔන්න ශබ්ද නගා කියවන්න. අපි බලමු දුවේ පුතේ ඔන්න තව පුංචි අභ්‍යාසයක් කරන්න. මෙන්න දෙනවා අපිට තවත් උපදෙසක්. මොකක්ද අපට දෙන උපදෙස? පින්තූරයේ පෙනෙන දේවල් ලියමු. ඔන්න දැන් අපට පින්තූරයකින් පෙන්වනවා විවිධ දේවල්. දැන් ඉතින් අපි අකුරු දන්නවනේ. අකුරු දන්න නිසා අපට පුළුවන් මේ පින්තූරයේ ලස්සනට පෙනෙන දේවල් මොනවද කියලා ලියන්න. මේ බලන්න. මේ පින්තූරයේ ඔන්න ගොඩක් දේවල් අපට පේන්න තියෙනවා නේද? අපි බලමුකෝ එකින් එක මොනවද මේ අපට පින්තූරයෙන් පේන්න තියෙන දේවල් කියලා. ඔන්න ඉස්සෙල්ලාම අපට පේනවා බොහොම ලස්සනට ඉර. බලන්න ඔන්න අපි ඉර කියලා ලිව්වා. ඊගාවට බලමු අපි. මේ ලස්සන සමනල්ලු. මේ බොහොම ලස්සන සමනල්ලු ඉන්නවා. ඉතින් මොකක්ද අපි ලියන්නේ? මේ සමනල්ලු.
කියලා අපි ලියනවා. තව මොනවද අපිට පේන්නේ? මේ බලන්නකෝ. ළමයි පේනවා. ඉතින් ඔන්න අපි ලිව්වා ළමයි. තව මොනවද පේන්නේ? අහස. මේ බලන්න ලස්සන අහසක් අපිට පේනවා. ඉතින් අපි අහස කියලා ලිව්වා. තව බලමු. මේ බලන්න මල් ගස්. මල් ගස් තියෙනවා. ඉතින් මල් ගසුත් පේන නිසා අපිට දැන් පින්තූරයේ පෙනෙන දේවල්නේ ලියන්න කියන්නේ. ඉතින් අපි මල් ගස් කියලාත් ලිව්වා. මේ බලන්න. තව ඉන්නවා යාළුවෙක්. එයාගේ නමත් අපි ලිව්වා. මොකක්ද නම? බල්ලා. මේ බලන්න දුවේ පුතේ අපි පින්තූරය දිහා බැලුවා. පින්තූරයේ පෙනෙන දේවල් අපි ලියනවා. දැන් පුතාලට නම් අභ්‍යාස පොත්වල මේ විදිහට දිගට ලියන්නේ නැතුව පුතේ රූල් දෙකක් හැර රූලක් පහලට ලස්සනට මේවා ලියන්න පුළුවන්. ඔන්න අපි කියවමු මේ පින්තූරයේ තිබුණ දේවල් මොනවද කියලා නැවතත් අපි කියවනවා. මේ බලන්න. ඉර, සමනල්ලු, ළමයි, අහස, මල්ගස්, බල්ලා. අපි ආයෙමත් කියවමු. ඉර, සමනල්ලු, ළමයි, අහස, මල්ගස්, බල්ලා. ඔය විදිහට අපි වේගයෙන් දැන් තනි වචන කියවන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. අපි බලමු එහෙමනම් දුවේ පුතේ තවත් පුංචි අභ්‍යාසයක් කරන්න. රූපය බලා නම් ලියමු. ඔන්න බලන්න රූපය බලා ඒ රූපේ මොකක්ද කියවෙන්නේ කියලා අපි නම ලියන්නයි යන්නේ. දැන් ඉස්සෙල්ලා නම් අපි හිස්සෙන් පිරෙව්වා. දැන් අපි රූපේ දිහා බලලා නම ලියනවා. මේ බලන්න. මේ කවුද? ඔව් මේ ඉන්නේ කුරුල්ලා. තවත් රූපයක් බලමු. මේ කවුද? ඔව් මෙයා ජිරාෆ්. මේ බලන්න ජිරාෆ්. ඔන්න අපි ලියනවා ජිරාෆ්. තවත් එකක් බලමු අපි. ඔන්න මේ මොකක්ද? මේ තියෙන්නේ බාල්දිය. බලමු. බාල්දිය. ඔන්න අපි ලිව්වා. තවත් එකක් බලමු. මේ මොකක්ද? ඔව් කෝපය. ඔන්න අපි ලියනවා කෝපය කියලා ලියනවා. ඔන්න පුතේ එහෙනම් අපි දැන් තවත් අභ්‍යාසයක් කරමු. බලන්න මේ අභ්‍යාසය මොකක්ද? අකුරු වලින් පටන් ගන්නා වචනය බැගින් ලියමු. දැන් අපි හැම අකුරකටම පිල්ලම් යොදලා වචන ලියන්න දන්නවා. ඒ නිසා අපි බලමු මේ ක අකුරට පිළි යොදලා කොහොමද වචනය බැගින් ලියන්නේ කියලා. මේ බලන්න. ඔන්න කකා, කැකෑ මේ විදිහට ඔන්න ඕ ශබ්දයට යනකන් ක අකුර ලියලා තියෙනවා. අපි බලමු ලියන්න කොහොමද වචන කීපයක් කියලා. ඔන්න කා අපි ලියනවා. කට, කා, කාරය, කැ, කැටය, කෑ, කෑරලා, කි, කියත, කී, කී, කියත, කී, කීටයා, කු, කුල්ල, කූ, කූඩුව, කේ, කෙක්ක, කේ, කේතලය, කෝ, කොඩිය, කෝ, කෝටුව. මේ බලන්න දුවේ පුතේ මේ විදිහට අපි ක අකුරට සියලු පිළි යොදලා ඔන්න වචන ගොඩක් කියෙව්වා. දැන් මේවා ලස්සනට ලියන්නත් පුළුවන් දූල පුතාලට. හොඳයි එහෙමනම් අද දවසෙත් අපි ලස්සන මව්බස පාඩමක් ඉගෙන ගත්තා. දැන් දූල පුතාලට පුළුවන් චූටි බබා පත්තරේ තියෙන අභ්‍යාස හොඳින් කරලා දූල පුතාලගේ දැනුම වැඩි දියුණු කරගන්න. දුවේ පුතේ ඉමාෂි එඩියුකේෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඉතින් දැම්මම subscribe කරන්න. දූල පුතාලට මේ වගේ හොඳ ලස්සන පාඩම් නිතර දෙවේලේ බලන්න පුළුවන්. චූටි බබා සංගරාවේ තියෙන අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ඉතාම හොඳින් කරන්නත් පුළුවන්. එතකොට හොඳයි එහෙමනම් අපි මුණ ගැහෙනවා දුවේ පුතේ තවත් දවසක තවත් පාඩමක් එක්ක. දුවේ පුතේ මතක තියාගන්න රටට වැඩදායි යහපත් ගතිගුණ ඇති හොඳ දරුවෙකු වෙන්න.
ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම ආයුබෝවන්.